ඔබටත් කෑම කන්න පිරියක් නැද්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔබටයි. හැමදාම වගේ පොඩි මතක් කිරීමක් තිබෙනවා වීඩියෝ එක පටන් ගන්න කලින්. මේ channel එක subscribe කරලා තියාගන්න ඔබටත් මේ වගේ වටිනා වීඩියෝ හැමදාම නරඹන්න පුළුවන්. ඉතින් කෑම කන්න පිරියක් නැතිවීමට බොහෝ හේතු තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම මානසික කාරණා බලපානවා. අධික බය, අධික සතුට ආදී කාරණාවලදී අග්නිය හෙවත් බඩගින්න නැති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ ලෙඩ රෝග තත්ත්ව නිසාත් කෑම අප්‍රිය වෙන්න පුළුවන්. විශේෂයෙන්ම සමහර අජීර්ණ තත්ත්වවලදී ඇති කරන රෝග කෑම අප්‍රියතාවයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම සෙම වැඩි වූ විට ආහාර රුචිය නැති වෙන්න පුළුවන්. ඒ විතරක්ද පන රෝග වලට නිසි ප්‍රතිකාර නොකිරීම නිසා අග්නිය අඩු වෙන්න පුළුවන්. ශරීරයේ දුර්වල වීම, සමහර විට අධිකව වෙහෙස වීම, නිදිවැරීම, දීර්ඝ ගමන්වල නිරත වීම වගේ දේවල් ආහාර රුචිය අවම කරන්න හේතු වෙනවා. සමහර රෝග විශේෂයෙන්ම උණ සෑදීමේදී ආහාර රුචිය නැති වෙනවා. සමහර පිළිකා වැනි රෝගවලින්ද ආහාර ප්‍රියතාවය අඩු කරනවා. ඒ වගේම සමහර ඖෂධවල ක්‍රියාකාරීත්වයද ආහාර රුචිය අඩු කරනවා. ගර්භණී තත්ත්වවලදීද කලාතුරකින් ආහාර රුචිය අවම කරනවා. මේ කිසිත් නැතිව ආහාර රුචිය අඩු වෙනවා නම් ඒ ගැන අනිවාර්යෙන් විමසා බැලිය යුතුයි. විශේෂයෙන්ම පන් රෝග තත්ත්වවලදී නම් ඒ සඳහා ප්‍රතිකාර කිරීම වැදගත්. ඒ වගේම ආහාර රුචිය වර්ධනයට ඉඟුරු ඉස්ම, ලෙමන් විෂ වැනි දේ ස්වල්පයක් ආහාරයට පෙර ලබාගත් විට ආහාර රුචිය වර්ධනය කර ගැනීමට හැකියාව තියෙනවා. මේ වගේ වීඩියෝස් නිතරම නරඹන්න, දැනුම එකතු කරගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. ස්තුතියි.